සජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව වෙසක් බැලිල්ල. ඉතින් දැන් මේ පෞද්ගලිකයේ තිබුණු වෙසක් හරි එක දේවල් තිබුණ වෙසක් එකද. කූදු තිබුණ, තොරන් තිබුණ. ඉතින් ඒවත් තිබුණ අතරේ අපූර්ව විදියට ඒ දන්සල් ඒවත් තිබුණා. ඉතින් මේවා ගැන වැඩි ටිකක් තරුණ නෑ. මොකද දෙන්නේ කතා කරන කතා බහක් තමයි අද අපි යන්නේ පෙන්නන්න හදන්නේ ආණ්ඩ හදන්නේ. ඔය දෙන්න කතාවට වැටෙනවා. කෝද වෙටක් බලන්න ගියාද? ආයි ගියා කියන්නේ ඕව නියමයි නේද වෙසරේ බයි වෙසක්. නියමයි කියන්නේ මං අත අපේ පොඩි එකාගේ ඔව් යකගේ මූණක් ගෙනත් තිබුණා. ඒවල. ඒක හොරකම් කරගන්න. හොරකම් කරගෙන හොරකම් කියන්නේ ඉතින් අපව දුන්න. ඔව්. වෙටක් බලන්න බයිසිකලේ රැග්ගා ගියා තමයි මූණ දාගෙන ගෑනු කට්ටිය යනකොට ඇඟට පැන්දා. මම ගත්තනේ නලාවක්. නලාදී ඉන්නේ. නලාව ගගා ගිය පාක් ගගා ඒකද පාන් කියන්නේ? නෑ නෑ අර පොංග සද්දයක් නෙන්නේ. නලාව පෑන් පෑන් ගගා. අපේ එහෙට වුණා සෞදන්සලා. හොඳයි. නියමයි කියන්නේ සෞදන්සල කියන්නේ නියමයි කියලා කීලවටක්. හොඳයිද? හොඳයි කියන්නේ නැටුවා නැටිල්ලක් මියුසික් දාගෙන මම කොල්ලොත් එක්ක සෞදන්සල සෞදන්සල කියන්නේ මේවනේ. ඔව්. සෞදන්සල පටන් ගන්න තිබ්බ ආයෙත්. ඔව්. මම ගෙදර ඉන්නවා දන්නේම නෑ 6 වුණා. හ්ම්. තෝ ගාල වැඩි පට්ටු වෙනවා රසින්න පට්ටු වෙනවා හුන දන්සල ඕපන් එක. ඔව්. ටක් ගාලා මම ගියා සතුටක් දාගෙන ටක් ගාලා ගියා. යනකොට දන්සල ඉවරයි ඩීජේ එක දාලා තිබ්බා නැටුවා නැටිල්ලක් කියන්නේ පැය 3ක් විතර නැතුවා. එතකොට සව් විනාඩි පාට ඉවර වුණා. දැන් මේ දෙන්න යාළුවෝ දෙන්න වෙසක් බැලිල්ල ගැන කතා කර කර ඉන්න වෙලාව. අපි බලමු දැන් ඒගොල්ලෝ තව මොනවද කියන්නේ කියලා. මේ සැරේ ඒ වුණාට වෙන්දට තරම් කූඩුවේ මදිනේ. ටයිම් නැහනේ. ඇයි? අවුරුදු ඉවර වෙච්ච ගමන් අවුරුදු 20 ටික ඉවර වෙච්ච ගමන් වෙසක් ආවනේ. ඒකට එහෙම දාන්න ඕද නෑ අප්පා. පව් කළා දාන්න ඕන. ඒක තමයි. කියන්න ඕනේ ඒගොල්ලන්ට නේද? කාටද කියන්නේ? මන්ද පොය කවුද කැලෙන්ඩරේට දාන්නේ? මෙයාට කිව්වද? කවුද? අගමැතිතුමාට හරි ජනාධිපතිතුමාට හරි ලියුමක් දාමු. ඔය ඉතින් බැරි නෑ ඉතින් ව්‍යවස්ථා සංශෝධනයක් හරි කරලා දාන්න පුළුවන්. ඔය හැබැයි මං හිතන්නේ ඔය කැලෙන්ඩරේම අයිති වෙන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට හරි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට තමයි ඔය අයිති වෙන්නේ. ඔය ඒගොල්ලන්ට ඔක්කොටම ලියුම දාමු මේක ලස්සනට ගැප් තියෙන මෙහෙමයි. සඳුදාට සිකුරාදාට මොකද ලොන් වීකෙන්ඩ් සෙට් වෙන විදියට දාන්න. එහෙම දාන්න ඕනේ නෑ. ඇයි? එතකොට ඕවා ඔක්කොම තියලා ට්‍රිප් යනවා. ඒකත් එහෙම දාන්න ඕනේ. එහෙනම් මැද්දේ දාන්නොත් බොග්ගාල බඩාන. බොග්ගාල මැද්දේ දාන්න බඩාද බ්‍රෂ් වෙන්නයි වෙටක් පොයයි ඊට දවසයි. ඒක හොඳයි. මේකද මේ කූඩු ටිකක් බැලුවේ නැද්ද? කොයිද තියෙන්නේ? ඇයි අර මෙතන කරකන කූඩුව? කොහෙද? මෙතන අඹගායට. අම්මේ මේ. හයි? මම නයි යන්නේ කරකන කූඩු බලන්න ආයේ ජීවිතේට. ඒ මොකද? මේ වේදවත් මේ මූණ වේද මේ කන මේ. ඔව් රතු වෙලා ඔය ඉදි වෙලා. මේ පැත්ත වේද මේ නිල් වෙලා මේ. ඔව් නේ ගුටි කාලා නේ. ඔළුව මෙතන අල්ලවල මෙතන මේ. කරකන මේ කොහෙද උතර නෙමෙයි මෙතන ඇටි. උනේ ඉදි වෙලා තඩිස්සි වෙලා. ඔව් මෙතන මේ අනිත් එක මේ. මොකද උනේ? අනිත් එක වගේ දෙපැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ. කූඩුවක කූඩු ගලවන්න යන්නද? කූඩු ගලවන්න නෙමෙයි. එන අපි ඔන්න ඔය පන්නි පිටියේ. ඔව්. ඔය අස්සක ගියා. හා. ඔය පාන් කූඩුව ගිහලා රිවුණ ගහලා. හා. ඇතුළට ගිහිල්ලා කොල්ල සෙට් එකක් ඉන්නවා බයිසිකලයක් තියාගෙන තුන් දෙනෙක්. මේ කරකන කූඩුව තියෙන්නේ මේ හරියට ඒ ගෙවල් එහෙම ගිහිල්ලා ඇහුවා. කොයි හරියද මල්ලි ගිහිල්ලා ඇහුවා. වඩ ගිහිල්ලා ඇහුවා. කරකන කූඩුව කොහෙද? තද්ද බඩ ගාලා දුන්නානේ. ඊ මොකද? පස්සේ තමයි දන්නේ එතන හිටපු කොල්ලා හිටියා ගැන්සියේ නායකයා වගේ හිටිය කොල්ලා. ඔව්. උන්ගේ අක්කට ගමේ කියන්නේ කරකන කූඩුවලු. අපි දැනගෙන ගිහින් ඇහුවා කියලා හේතුව තමයි දුන්නේ. දැන් ඔයන්න අර දෙන්න කතා වෙනවා බලපු වෙසක් එක ගැන ඒ දෙන්නගේ කතාව. මේ? ඔව්. මේ අපි දන්සලක් දෙමුකෝ අප්පා. ලබන සැරේවත්. දෙමු හැබැයි ඉතින් මට නම් දන්සල් කීනේව ඇත්ත වශයෙන්ම එපා වුණා මේ. ඒ ඕකයි. එපා කියන්නේ දැන් මේ ටිකේ බලන්නකෝ දැන් දන්සල් කියන්නේ අයිස්ක්‍රීම් දන්සල්ම තියෙනවනේ එක හන්දියක 15ක් විතර. එහෙම නෙමෙයි වෙනස් දෙයක් දෙන්න ඕනේ අනි. වෙනස් දෙයක් දෙන්න ගිහින් තමයි මට එපා වුනේ. ඇයි මොකද උනේ? මම අපේ සමිතිය සෙට් එකත් එක්ක ඉවර වෙලා. ඔව්. පන්සලේ දැන් ওই සිල් පවාරණය කරන කට්ටිය ඉන්නවා. කෙනක ඉන්නවනේ උපාසක කට්ටිය ඉන්නේ. ඔව් සමහරු පවාරණය කරාට පස්සේ ඉතින් ඒව වළඳනෝනේ සමහරු. ඔය ඉතින් අවශ්‍යට ඒම අවුලක් නෑ. ඔව්. පවාරණය කරලානේ ගිහලා මම කරපු ඇදේ
කට්ටියට අපි කතා වෙලා රෝස් පානුයි මේවයි දුන්න සම්බෝල මැදට දාලා නියමයිනේ අයිතම් එක දියවයිනෙන් උුණු රෝස් පාන් ඔය ගැන උපාසක සෙනකකා යානකම බැන්න බැන ගී අත තනිකට බැන්න මට ඇයිය ඇයිගැන වයසක සෙනගන සිල්ලර යන්නේ උුණු රෝස් පාන් වුණට රෝස් පාන් කණ්ඩ බැ වැඩේ දතුරෑන බැන්නට බැන්න කිය මෙයින්නේ කවුද එබරං උපාසක මාට්‍ය ඔක්ක මුල් තැන කරගන්න මිනිියන මිනිිය කනට කරලා මට අඳක මේන් පුටේ මෙහන්ට කියල කනට කරලා මෙහන් පාත්තෙන්ට කියල කනට කරලා කුණුවරුපටිකක් කිව්ේ ඒමකට කනත කරලා කිව ඇ මිනිිය සිල්ලරන්නේ ඉන්නේ සජීවී ගුවන් දිලි නාට අද කතාව වෙසක් බැලිල් දැන් අර දෙන්න කතාව කර ඉන්න වෙසක් එකට තිවිච්ච දේවල් ගැ ඔයාට කියන මිනිස්සු හරි දක්ෂ මිනිස්සු ඉන්න නේදමයා ඇයි බලන්ට කූඩි වදලා තියන ඔයා ගැන හරි ලක්ෂණයින හන්න සුවලින් ඒමදාහම අදන අනස්සෙන් කූඩු පොල් කොල පොල් කොලත් අදන ගොක්කොල පොල් කොල අනස්ස බූමටුල්ලෙන් යමට ඇති වෙලා ඉන්නව බලල බල බාර එවට ක්‍රියේතුව ඒව තිබ්බ මමට එක ක්‍රියේතුව එක බයිසිකල් පදිනෝ තිබ්බ කවුද මෙයා කවුද ආලෝකයක්ෂය ඕය ආලෝකයක්ෂ එකට බයිසිකල පදින පුච්සයි කරය ලෝක හත්සයමකට බයිචිකල් පති ඒකට අට වනුවන පතින් ඊට වඩා ඔන්න එකතුව කොම්පැනිවීදී කොම්පැනිවීදී කොම්පනීදිය මොකක්ද අංගුලි මාල කටාව නියමයි ගැන නියමට මදලා තිබ්බ අංගුතුමාල ආව් බුද්ධජාණන් වහන්සේ ඉන්න වාඩි වෙලා වැඩි වැඩි වරදින යි වාඩි වෙලානවන බුද්ධජන් වන්ස වඩිනවනේ අංගුලි මාල ඔයා දන්න කටාවෙන මේක වෙනස් ඒක වාඩි වෙලා ඉන්න ඒතක එමතයි පොටෝයක තියන්න සමාජති මෙම වාඩිවෙන පොටුව එකත දන්න නකොලට අම්බූනි ඒකම දොස්ස දකිින් දෙපා නිර්මාන් සීරිත්තය බලන්න ඒට අංගුලි මාල කඩුවරම් මේ මේනෝ කඩුව නිකන් රිමොට් වගේ මෙම අතින් ටයින් ටයින්ගල් වැනෙන පොඩ්ඩ අදලා තියන්නේ මොටරේදා ඒ වැනේ නාටරේ අංගුලි මාලක කටින් වතුරේනවා කටින් වතුරේ වතුර පාර රූෂ් කාල විදින අර සිංගප්පූරේ සිංහයින්න කටින් වතුරෙන්නේ ඒවාගේ ඒකවල ක්‍රියටව් පාර මොකටදානේ අංගුලිමාල කටින් වතුර දාන්න ඒක තමයි මාට් කල්පනා කර ඒ අපේ නොන ඉදකෝ වමනේද දන්න කියලා ඒත් ඒමත් කතාවන්න ෑන ඒකයි දැන් අර යාළුව දෙන්නෙක් ඉන්නේ ඒ දෙන්න සබ්බදපු ඇතින අද කතාව ඔන්න දැයි දෙන්න කතාව දැන් ඔන්න කියන මේ බජ්ජංශල කෝමත මෙතන බද්ධන්සලට මංගියාන ගිය හොටයිද ඩයි කියන්නවා කියන්නේ මම එතන්ට යනකොට ඇති හටට හතට හිතද ඇන්ඩ හතට කියන්නක පයයි පලස් පා කියන්නක කොමරි අත කියන්නක දැකෝ අයයි පලස් පා කියන්නක හරිකම නේ දෙවකුම් ඉනාඩි භාග හට අයයි පලස් පා හට හතයි පහ කියන්නකෝ ඉවරයින මොකදමන්සි හතයි පහ හරි හතයි පහ වටයි පාකුවට කෝමට් හට කියන්නක එතකොට කෝමටත් එකයි හටකිවල් ලේසි හතයි හටයි හටට ගියා කියන්නක ගිල්ලා කෝමට් පෝලිම තිබ්බා ගොරොක්ගහගාවට එනකං ඊට පස්සේ ටික ඇදුනා මං හිතුව දැන්හරි දැන්හරි කියලා කෝමත් රෑ 10 මාරයි 10යි 35 කියන්නකෝ හරි හරි 10 මාරයි 35 ඕන එකක බත් කනකොට නෑ මඩුව ඇතුළට යනකොට 10 35යි බත් කනකොට 10 45 10 50 මොනවක කිරිබුණි පරිපුයි බතු අර අනි මේවා තිබිල අම්බයම තිබිල ඉවර වෙලා පරිපුයි බතු ගෙදර මේවා තිබුල තිබුණ පපඩන් ඉවර වෙලා අම්බ ඉවර වෙලා එක හතයි දායමට පැතුනා මාරකටට පෝලි යට අඹ අච්චාරුද වනා තිවිල ඒක ඉවර වෙලා පපඩන් ඉවර වෙලා පරිප්පුයි බතු බතිත් බට අධිහරියවාගේ තිබ්බේ පරිපුයි බතිගන්දි ති ච්චර පැතුනා මාරක ගෙතර මුකු කන්න තිබුණ නෙද තිබුණ මොලා තිබුණ ගෙතර විලා තිබුණ මොලා තිබුණ මාලු ඇම්බුල් තියල් තිබුණ බට් තිබුණ උදේ වං්ඥකවාගේ කිරට හදල එක තිබුණා දෙලුත් හදල තිබ හවස ඊළඟට මැකරල් තිබුණ මැකරල් මැකරල්න මෑකරල් ඊළඟට කජුමාලුවත් තිබුණ පපඩම් පැතල්ටිව මිරිස් පැතල තිබුණ
තේරමති තිබිලා ඇතු ගෙදර ඔච්චර තිබිලා ඇමුල් තියලුයි මෑ කරලුයි දෙලුයි ඔක්කොම තිබිලා පැති රහමාර පොලිමේන්ට අතනින් බටි පොරිප්පි කාලාව ඔවුනේ දෙන ගොංගඩන්නේට කලදී වෙසක් බලලා දැන් අතිය විල බලපු එක ගැන කතා කරන දෙන්නගේ කතා ඔය දැන්න කෙනෙක් දැන් ඔන්න ඉන්න දෙන්න කතා කර කෙර මේ ඒ බඩ ගුරු ගානු බා ඒමකදී අනීමන්දන්නේ මොනහරි නරකටයක් කැවුණ දීය පෙරේද නෑ ඊය පෙරෙදක නිති වෙසක් දංශල් ලෝලින් කාපුයම ටිකක්න බයකති නරකක් වෙන්ට බෑ ගුරු ගාන මොනාද කෑවේති ඊය නංගිතින් මංගේ උදේම එතනින් ඉඩියප්වාගේ ඇත්තිබුණ දංශලේ ඒක කාල පාන්තිබුණ පාන් දංශලක් ඒක කාල බද්ධංශලට ගියා එතනින් කිරිකෝපිය එකයි ඉට පසිට පස මුං ඇත දංශලා සව් එකට ගියා අයිස්කිරින් තුන් අතසරයක් කාලා ඊට පස්සේ කොස් දංශලත් තිබුණ කොස් දංශලට ගියා කොස්තන්සලෙන් ගියා ඊළඟට තිබුණ මරු මේ අතිබුණ කඩල කෝච්චකට දාලාර පොඩි හැන්දත් එක්ක දුන්නේ එම ගියා කිරිකෝපි ප්ලේන්ති සව් වඩේ දැන් ඔය හැම දංශලෙම කෑවද බිව්වද ඔවු කෑවනි බඩ ගුරුගුරු ගානවද බඩ ඔව ඊට වැඩි බලන බඩ තීනවට බලන තීනම තින්නේ